සියලුම දෙනාට සුබ දවසක් චූටි දුවේ පුතේ. මම මේ ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ පරිසරයේ පාඩමට අදාළ පින්තූරයක්. මේක ඔයාලට පේනවද? මලක හරස් කඩක් තමයි මේ ප්‍රධාන කොටස් නම් කරලා තියෙන්නේ. ඔයාලට පේනව නේද මේකේ කොටස් 8ක් නම් කරලා තියෙනවා. ඔයාලට පේන එකේ මුලින්ම තියෙන්නේ නටුව, ඊට පස්සේ තියෙනවා ආවරණ පත්‍ර කියන්නේ පුතේ මණි පත්‍ර වලට. ඊළඟට පුතේ ඔයාලට පේනවද මේක ඇතුලෙන් බෝල වගේ පෙන්නන්නේ ඩිම්බ. ඊට පස්සේ පිටින් ආවරණයක් තියෙන්නේ. ඒ තමයි පුතේ ඩිම්බ කෝෂ. ඊළඟට පුතේ තියෙන්නේ පෙති. පෙති කියන්නේ පුතේ පෙති වලට අපි තවත් නමක් කියනවා දල පත්‍ර කියලා. ඊළඟට තියෙනවා කීලය. ඊට පස්සේ තියෙන්නේ රේණු. ඊළඟට තියෙන්නේ කලංකය. ඒ තියෙන කහපාට කොටස් වලින් තමයි ඒක පුතේ අපි අතින් ඇල්ලුවම අපේ අතේ ගෑවෙනවා. ඒක ඔයාලට වදමලක් අරගෙන ඒක චුට්ටක් කඩලා බලන්න පුතේ මේක ඇතුළ මේ වගේම ලස්සනට තියෙනවා. ඔයාලට 4 වසර පරිසරයේ පාඩම් පොතේ මේ කොටස තියෙනවා පුතාලට පාඩම් වැඩවලට මේ චිත්‍රය අදාළයි කියලා හිතෙනවා නම් ඔයාලා මේකෙන් අවශ්‍ය දේවල් ලියා ගන්න. පුතා මේකෙන් ඔයාලට මේක වටිනාකමක් පෙන්වන වීඩියෝ එකක් කියලා ඔයාලට හිතෙනවා නම් මේක subscribe කරලා පුතේ bell icon එක click කරලා මේක share කරලා ඔයාලගේ වටිනා අදහස් comment කරන්න. මගේ පුතාලා සියලුම දෙනාට බුදු සරණයි.